ආයුබෝවන්. ඔන්න ඉතින් ඔයාලා වෙනුවෙන් අදත් වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. අපේ ගෙදර මිදුල මේ දවස්වල මල් වලින් පිරීලා. ඉතින් ඒ මල් වල ලස්සන ඔයාලටත් මේ වීඩියෝ එකෙන් පෙන්නන්න ඕනි කියලා හිතුවා. ඉතින් ඔයාලා මේ දකින්නේ අපි කවුරුත් ආස කරන කුඩලු මල්. මේක පාට දෙකකින් වයි කලර් වෙච්ච හරිම ලස්සන කුඩලු මලක්. මේක විතරක් නෙමෙයි අපේ ගෙදර කුඩලු විවිධ පාටින් යොතු මල් කුඩලු මල් ගොඩාක් තියෙනවා. ඔන්න ඔයාලත් බලන්නකෝ මේ මල් ලස්සනයිද කියලා. මේ තියෙන්නේ තනි රෝස පොකුරු වශයෙන් පිපෙන කුඩලු මල්. මේක හරිම ලස්සනයි. රෝස මලක් වගේ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ තවත් කුඩලු වර්ගයක්. ඒකත් හරිම ලස්සනයි. ඉතින් මේ වගේ විවිධ පාටින් යුතු කුඩලු මල් යායට හැදිලා පිපුණාම ඒක මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් පේනව නේද? මේ කුඩලු මල නම් හරිම ලස්සනයි. ඇත්තටම රෝස මලක් වගේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා වගේම මල් වලට කැමති ඔයාලත් මගේ channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ තවත් කුඩලු වර්ගයක්. ඉතින් මේ මල් වල පාට එකකට එකක් නොදෙවෙනි තරම් ඇත්තටම පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ඉතින් එකිනෙකට වෙනස් මේ මල් වල ලස්සන පාට දකිද්දි සබා දහම මොනතරම් පුදුමාකාරද කියලා මට හිතෙනවා. ඉතින් අපේ ගෙදර මිදුලෙත් මේ වගේ යායට හැදුණු කුඩලු මල් තමයි වැඩිපුරම දකින්න පුළුවන්. බලන්නකෝ මේ රෝස මල්. ඉතින් මේ රෝස ගහට දැන් අවුරුදු 2ක් විතර වෙනවා. හැබැයි මෙයාගේ මලක් නැති දවසක් නැති තරම්. ඉතින් මේ ඔයාලා දකින්නේ අපි කවුරුත් දන්න ටෙරෝනියා කියන මල් වර්ගය. මෙතන පාට 3කින් විතර ටෙරෝනියා මල් තියෙනවා. ඉතින් ඒ වගේත් මේ දවස්වල ලස්සනට මල් පිපිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අරලිය වර්ගයක්. මම හරියටම නම නම් දන්නේ නැහැ. ඒකත් හරිම ලස්සනයි. ඉතින් අපි මේ ගස්වලට ආදරයෙන් සාත්තු කරන විදියට එයාලත් අපිට ලස්සනට මල් දෙනවා. ඉතින් මේ දවස්වල අපේ ගෙදර තියෙන කැනාස් පඳුරු දෙකේ ඔන්න ලස්සනට මල් පිපිලා. එයාලා නම් දැන් පර වෙන්නත් ළඟයි වගේ. බලන්න ඒ මල් කොච්චර ලස්සනයිද කියලා. ඇත්තටම කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැති තරම්. ඉතින් මේ වගේ ලස්සන මල් පිරුණු ගස් වගේම විසිතුරු ශාකපත්‍ර තියෙන ලස්සන ගස් මල් ගස් වර්ගත් ඔයාලට පෙන්වන්න හිතුණා. බලන්නකෝ මේ ටිකත් ලස්සනයිද කියලා. ඇත්තටම මල් වගේම විසිතුරු පැළ කියන්නේ වෙනමම කලාවක්.
මේ දේවල් සොබාදහමෙන් ලැබුණු අපූර්ව තෑග්ගක් කියලයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ අඩු වියදම් සහිත වගේම පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් පුංචි පුංචි මල් පැල ඔයාලගේ ගෙවත්තටත් එකතු කර ගන්නයි. ඉතින් ඒ තුළින් ඔයාලටත් සොබාදහමට ළං වෙන්න වගේම එයින් ලැබෙන මානසික සතුට වචන වලින් කියන්න බැරි තරම්. ඉතින් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න කියලා ආරාධනා කරනවා වගේම channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. නැවතත් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.